Good morning guys. ඉතින් ඔන්න අද අලුත් දවසක් අපි අලුත් ඒරියා එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඉන්නේ මේ පිලිපින් වල තියෙන ප්‍රසිද්ධම ඒරියා එකක් ටුරිසම් වලට. මහා ලස්සන එකක්. එල් නීඩෝ කියලා ඒරියා එකක්. මෙන්න දෙන්න. අරපා. මාරු බල්ල දෙන්නෙක් ඉන්නවා. ඉතින් මෙන්න බලන්න ඒරියා එක කොහොමද ලස්සන. wow ලස්සනයිද? ආයිලන්ඩ් වගේ ලුක් එකක් තියෙනවා. එහොඳ දෙන්න ශ්‍රී ලංකාවේ විතරනේ. ඒ තව එක්කෙනෙක් ඉන්නවා විතර. ඉතින් වකියගේ හිටියේ අපි ඉන්නේ අලුත් ඒරියා එක එල් නීඩෝ කියලා. ඉතින් මේක තමයි ප්‍රසිද්ධම ඒරියා එක. ඉතින් මේකේ තියෙනවා ටුවර්ස් අයිලන්ඩ් ටුවර්ස්. අයිලන්ඩ් ටුවර්ස් හතරක් තියෙනවා. ඒ ටුවර් A B C D කියලා. ඉතින් අද අපි යන්න ඉන්නේ තව එක ටුවරයක්. ටුවර් C එකෙන් තමයි පටන් ගන්නෙ. ඉතින් මේ ටුවර් කම්පැනි එකේ තියෙන තැනට අපිට එන්න කියලා කිව්වා. එතන ඉඳන් ටුවර් එක පටන් ගන්නේ. අපි ගිහින් බලමු කොහොමද ප්‍රොසෙස් එකයි කොහොමද මේ guys අපි ගිහින් රෙජිස්ටර් වුණා. ඉතින් එක්කෙනකින් 400 ගානේ ගත්තා. ඒ කියන්නේ එන්වයරන්මන්ට් ෆී කියලා තමයි 400ක් ගත්තේ. ඉතින් 400 ken ඩෝර් වයිටයි කොහොමද 12ක් විතර ගත්තා. සීක්‍රට් ලැගුන් කියලා එකක් ලැගුන් එකක් තියෙනවා. ඒකට යනවනම් මම තව 200ක් ගන්නවා එක්කෙනකින්. ඉතින් මේක දවස් 5කට මේ ටිකට් එක වැලිඩ් කියලා කිව්වා. ඉතින් අපිට හෙට අනිත් ටුවර් එක යනවා නම් ඒක වැලිඩ් ස්ටිල්. ගිහින් ඉවරලා ඒගොල්ලන්ගේ රිසිට් එක ගන්නව නැත්නම් ඉතින් ආයෙ ගෙවන්න වෙනවා. ටුවර් එකට ගියේ ඩෝලර් 35යි. එන්ට්‍රන්ස් කියන්නේ එන්වයරන්මන්ට් ෆී ඩෝර් 11ක් ඔක්කොම ඩෝර් 40ක් 50ක් විතර 45 50ක් විතර යනවා මේ ටුවර් එක කරන්න. ඉතින් දවස් ඊළඟ ටුවර් කරනවා නම් පොඩ්ඩක් විතර ෂේප් වෙනවා. මොකද මේ පාස් එක යූස් කරන්න පුළුවන්. අපිට ඉන්න කිව්වා මෙතනට වෙලා. ඊට පස්සේ මෙයා කතා කරයි. ඊට පස්සේ අපි ටුවර් එක පටන් ගන්නවා. මේ අයිලන්ඩ් හතරකට මම හිතන්නේ යනවා. ගිහින් බලමු කොයි වගේද මේ අයිලන්ඩ් කියලා යනවා. මෙතනින් තමයි බෝට් පටන් ගන්න. මේ අපි යනවා බෝට් එකට නගින්න. බෝටින් ඉතින් මේවා ටිකක් ප්ලාස්ටික් ඒවා ටිකක් දාලා තියෙනවා. දැන් අපි අපේ පළවෙනි ස්ටොප් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන වචන වලින් විස්තර කරන්න බැරි තරම් පුදුම ලස්සනයි.
අඩිය තියන්න බෑ අකුල් අස්සර යනවා අර වань හතර පාත් එළ වදින පාත් අතරින් මේක ගියා අයිස් හයි ටයිඩ් ලු එහෙද උතරිය කියලා කිව්වා නැත්නම් යන්න වෙන්නේ මේක අර බලන්න ඉතින් ඔයාලා කලින් දැකපු බීච් එකට එන්න තියෙන්නේ. ඉතින් බෝට් එකේ ඉඳන් ස්විම් කරගෙන මෙන්න මේ පෙන්නන පුංචි ගල් කුහරයෙන් තමයි පීනගෙන අපි කලින් පෙන්නපු බීච් එකට එන්න තියෙන්නේ. ඉතින් අපි මෙතෙන්ට ආවහම එකපාරටම වතුර වැඩි වෙලා හයි ටයිඩ් වුණා. ඉතින් ඒ නිසා අපි හැමෝටම ඉක්මනට එළියට යන්න කියලා කිව්වා. ඉතින් මෙතනින් එළියට යන එක guys මාරම විදියට රිස්කි. මොකද වතුර පාර කියන්නේ හයි ටයිඩ් වුණාම රැල්ල ගහනවා වැඩිනේ. එතකොට මෙන්න මේ හිල ළඟට යද්දී රැල්ල උඩට ඇවිල්ලා කට්ටියගේ ඔළුව උනත් මෙතන වදින්න පුළුවන්. ඉතින් අර පේනවනේ දැන් අර කලින් ගියපු කෙනාගෙත් ඔළුව වදින්න ඔන්න මෙන්න තමයි තිබුණේ. ඉතින් ඒ විදිහට වතුර පාර හයියෙන් ඇවිල්ලා අපේ බෝට් එකේ හිටපු දෙතුන් දෙනෙක්ම මේ වතුරට විසි වෙලා ගිහිල්ලා ඔළුව තුවාලුනේ නැහැ. ඉතින් අතපය එහෙම තුවාලුණා. කුසල්ගෙත් අත තුවාල වුණා. ඉතින් ඒ නිසා ටිකක් පරිස්සමෙන් තමයි එන්න ඕනේ. මේක ලෝ ටයිඩ් වෙලාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හයි ටයිඩ් වෙලාවට තමයි මෙතන ටිකක් රිස්කි. අපි අපේ දෙවනි ස්ටොප් එකට ආවා මේ ටුවර් එකේ. ඉතින් මේකට කියන්නේ තලිස බීච් කියලා. මාරම ලස්සන බීච් එක. මෙතන තමයි ලන්ච් ගන්න. ඉතින් වතුරට බහලා තමයි එන්න ඕනේ. මේ ගැඹුරුයි මේ හරිය. ඉතින් බහලා වතුරෙන් තමයි ආවේ. ඉතින් අපි ලයිෆ් ජැකට් දාගෙන බහලා ආවා. මෙතන ලන්ච් ගන්න ඉතින් බලමු ඩ්‍රෝන් එක යවන්න පුළුවන් ඉතින් කියලා. මේ වැස්සක් තියෙනවා. වැස්සක් මේ අඩු වුණොත් එහෙම ඩ්‍රෝන් එක මාර ලස්සනයි. මේ බලන්න. වතුරේ පාට මාරම ලස්සනයි. බලමු මොනවද අපිට try කරන්න පුළුවන් කියලා try කරලා වැස්ස hopefully එන්න නැතුව හිටියොත් හොඳයි. මේ බලන එක කන්න මොනවද තියෙනෙත් කියලා බලන්න ඕනේ. දැන් නැතිව බඩගින්නකුත් එනවා. මෙතන ඉතින් තියෙනවා මේ කොකොනට් එහෙම ගන්න ඕනනම් මේ සල්ලි අරන් එන්න ඕනේ බෝට් එකෙන් එළිය හැලෙනකොට මේ වලට දෙන්න. බලමු. ගිහින් බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. කිව්වා අතර කහපාට ඒ ගාව තමයි ස්නෝෆල් කරන්න පුළුවන් කියලා. බලාගන්න අපිට ස්නෝෆල් කරන්න තිබුණා නේද? උඩ බලන්න දැන් එනකොට. ඕකේ අබ්බු. රාෆිදුත් ඒක. අර ගාගෙන යනවා අර.
ආගෙන යනවා පිස්සු. පිස්සුකට ෂෝක් තමයි යන්නේ. ඉතින් ගයිස් මේ අයිලන්ඩ් එක තමයි අද අපේ ට්‍රිප් එකේ ලාස්ට් ස්ටොප් එක. ඉතින් අපි මෙතනට ආවේ ස්නෝක්ලින් කරන්න. හැබැයි අන්ෆෝර්චුනේට්ලි අද සී එක ගොඩක් රෆ්. ඒ නිසා අපිට ස්නෝක්ලින් කරන්න බැරි වුණා. ඒ නැත්තම් මෙතන හරිම ලස්සනයි. මේ මුහුදේ වතුර පාට මාරම අමුතු ලස්සන නිල් පාටක් තියෙන්නේ. ඒ වගේම මාරම ක්ලීන් මේ අයිලන්ඩ් එක. ඉතින් සී එක කාම් දවසට මෙතන මීටත් වඩා ගොඩාක් ලස්සන ඇති. ඉතින් ට්‍රිප් එක ගැන කිව්වොත් ඔවුන් ගියපු හැම ප්ලේස් එකක්ම හරිම ලස්සනයි. හැබැයි ඉතින් මේ වගේ ටුවර්ස් එද්දි වෙදර් එක ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනේ. මොකද සී එක රෆ් නම් ඉතින් ඩේන්ජරස් නේ. ඉතින්ලා දැන් හොටෙල් එකට යනවා. අපේ පාස් එකත් අපි ගිහිල්ලා ගත්තා. මේ එන්වයරන්මන්ට් පාස් එක පුරා මේ යූස් කරන්න පුළුවන්. නැත්නම් ආයෙකට ගෙවන්න වෙනවා. ඉතින් ටුවර් එක මොකද හිතන්නේ? ටුවර් එක අවුලක් නේ. මම හිතන්නේ ලස්සන වැඩිලා තියෙන්නේ අර කඳුත් එක ගල් කඳු මේක තියෙන හින්දා. ඔව්. දැන් අයිස්ටෝ නෙමෙයි මේක. ඒ අයිස්ටෝ නෙමෙයි. පළුවල ඉතින් අයිස්ටෝ ඉතින් ඩයිලර් නේ. ඒක වැඩි තියෙන අපේ මුදලා රෆ් වැඩි. මුදලා වැඩි ඒ හින්දා අපිට යන්න බැරි වුණාද? ඒක ලැබුණ දෙයක් බාර රුස්ටි ගොඩක් වැච්චුවා නේද? ඒ ඇරෙටරක් චෙක් වෙන්න හොඳයි. අපේ රෙස්ටෝරන්ට් වලින් පහකට අර අපි ස්ටෝරේ ගමනක් මොකද නම් මේ දැක්කදී ඒ ඇරෙටරෙන් එක ගමනක් බෑ. ඒක අපි ඉස්සරහේ ඒ ඒ කියන්නේ වෙනම පැත්තකට සතකේ පැත්තට නෙවෙයි තියෙන්නේ. දැන් ඉතින් අපි ටෙල්ලකට ගිහිල්ලා චේන්ජ් කරනවා ආයෙත් අන්න. ඒක පැත්තේ මොකද මේ වඩ පේනට පිළිපස්ස මේ තියෙන ඔක්කොම රෙස්ටෝරන්ට්ස් මේ පාර දිගටම තියෙන රෙස්ටෝරන්ට්ස් තමයි පිළිපැත්තට આવොත් අපිට හදවා ගන්න පුළුවන් වෙන්නේ. ආයිස් මෙතන තියෙනවා පොතුලිස් වගේ හම්බුනේ. ආයිස් එක. බාබිකියු දානවා විදිහට. පාරක් තියෙනවා මුන්ට. අතේ බාබිකියු දාලා දෙනවා මම හිතන්නේ. ඒක ෆ්‍රෙෂ් සී ෆුඩ් කරන ආසනයි ඉතින් මෙතන තමයි තැන. ගයිස් ඔන්න අපි දැන් මේ ඩිනර් ගන්න යන්නේ. තායි තැනක් Google එකෙන් බලලා ස්ට්‍රීට් ෆුඩ් එක්ස්පීරියන්ස් කියලා එකක්. එනකම අපි මේ මේන් රෝඩ් එකෙන් යන්නේ මේ ඔයගොල්ලන්ගේ shops එහෙම තියෙනවා මේන් රෝඩ් එකේ. ඉතින් ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න කොයි වගේද කියලා. මේ ස්ට්‍රීට් ෆුඩ් يعني ස්ට්‍රීට් මාකට් එකක් වගේ තාර දෙපැත්තේ මේ දේවල් සෙනග. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක අපි මෙතනින් නතර කරනවා. වීඩියෝ එක මෙතෙන්ට වෙනකන් බලපු ඔයාට thank you. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.